මේ දවස්වල දවල්ට එළියට බැස්සහම ඔබට දැනෙන්නේ නිකම්ම අවුවක් නෙවෙයි. හැම පිච්චෙන ගින්දරක් කියලා අපි දන්නවා. ගොඩක් අය අහනවා හැමදාම පායනවා තමයි. ඒත් ඇයි මේ පාර මෙච්චර අමාරු කියලා. සමහරු කියනවා ඕසෝන් වියන ඉරිලා කියලා. තවත් සමහරු කියනවා මේක ලෝක විනාශයේ ආරම්භය කියලා. ඇත්තටම මේ වෙන්නේ මොකද්ද? අද සයන්ස් ඇප් එකකින් අපි මේ අදෘශ්‍යමාන රස්නේ ඇත්තම හතුරන් 4 දෙනෙක්ව එළියට අදිනවා. පළමු හේතුව ස්වාභාවිකයි. අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මාසවලදී සූර්යයා ලංකාවට ඉහළින් ගමන් කරනවා. මේ වෙලාවට ඉර එළිය පොළොවට වැටෙන්නේ සිරස්ව. ඒ කියන්නේ කෙලින්ම අංශක 90 කෝණයකින්. හරියට ටෝච් එකක් කෙලින් බිමට ඇල්ලුවා වගේ. එවිට රස්නේ එක තැනකට කේන්ද්‍ර වෙනවා. දැන් අපි ඉන්නේ ජනවාරි මැද. ඉර හිමින් අපේ පැත්තට එන්න පටන් අරන්. ඒ නිසා ස්වාභාවිකම රස්නේ වැඩි වෙන කාලය තමයි මේ එළඹෙන්නේ. නමුත් ප්‍රශ්නේ මේකයි. ගිය අවුරුද්දට වඩා මේ පාර රස්නේ වැඩි ඇයි? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ ස්වාභාවික රස්නයට පෙට්‍රල් වත් කරලා. ඒ තමයි හරිතාගාර ආචරණය. ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සරලව කිව්වොත් අපි වාහන සහ කර්මාන්ත ශාලාවලින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව පෘථුවිය වටා ඝනකම් බ්ලැන්කට් එකක් වගේ තැන්පත් වෙලා තියෙනවා. ඉරෙන් එන රස්නේ පොළොවට එනවා. හැබැයි රැට ඒ රස්නේ ආපහු අභ්‍යවකාශයට යන්න හදනකොට අර කාබන් බ්ලැන්කට් එකෙන් ඒක හිර කරනවා. මේ නිසා ගෝලීය උණුසුම ග්ලෝබල් වෝමින් එන්නම වැඩි වෙනවා. ඉතින් අර ස්වාභාවිකව එන ඉර මුදුන් වීමේ රස්නයයි මේ හිරවිච්ච රස්නයයි දෙකම එකතු වුණාම තමයි ඔබට මේ දරා ගන්න බැරි ගින්දරක් දැනෙන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ මේ රස්නයට හේතුව ඕසෝන් වියන ඉරිලා කියලා. ඒක වැරදි වැටහීමක්. ඕසෝන් වියන කාර්යය තමයි ඉරෙන් එන අහිතකර පාරජම්බුල කිරණ පෙරාහැරීම. ඕසෝන් වියන හායනය වුණොත් අපට පිළිකා හැදෙන UV කිරණ වැඩිපුර එනවා. ඒක භයානකයි. නමුත් වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙන්න, ඒ කියන්නේ අපිට දාඩිය දාන රස්නට ප්‍රධාන හේතුව ඕසෝන් වියන නෙමෙයි. අපි කලින් කතා කළ ගෝලීය උණුසුමයි. මේ දෙක පටලවා ගන්න එපා. ඒ කියන්නේ මේ දැනෙන රස්නය తాවකාලික දෙයක් නෙවෙයි. මෙය අලුත් සාමාන්‍ය තත්ත්වය වෙන්න පුළුවන්. ඉදිරි මාස 2-3 ඇතුළත මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. සෝබාදහම අපිට දෙන මේ රතු එළිය අපි තේරුම් ගත යුතුයි. මේ වගේ විද්‍යාත්මක ඇත්ත දැනගන්න සයන්ස් ඇප් සබ්ස්ක්‍රයිබ් කරන්න.